Top Boys. Apa betul? Mata. Ini gimana toilet dia mati nane? Toilet nih. Oh? Toilet nih woi. Toilet na? බලන්නක මේ පැත්තේ තියෙන ගස්නේ මොන කර්මයකට මේ පැත්තට වැටලාද මම. Karume තමයි කියලා මේ karume තමයි. ඒ toilet එක නෑ මොකද කියලා. Karume තමයි යා. පුරු 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 බලන්න නේද මේ හැක්කිරි ගාන මිනිසුන්ගේ ඇති ආඩමින් ආඩම්බර. Lokka තමයි ආඩම්බර පුතා. කවුද මේ ලොක්කා? ඒ lokka. Lapea. Nura ya Nura. හරි. Udah tahu ya ආඩම්බර. Tahu itu mah. Toilet එක නේ. අයියෝ මේ වැඩේ කරගන්න යන්කෝ. Ya. කවුද කො මගේ ඉදමට ගෙලින්න අප එක? අප්පච්චි ඉදමට කෙලියා වගේ. නෑ බම් බය වෙන්න එපා. මේ අපේ ගමේ උන් කියලානේ මේ ගමේ මේ හිස්තිරන් දෙනවා කියලා. ඒකට සමිස්තනයක් කරන තමයි මේ මහත්තුරු ඇවිල්ලා තියෙන්නේ. පුතුවක් තරවරෙන් මහත්තුරු ඉඳගන්න. කිස්සිඩම් කොයිද මේ? අරක මගේ පුතාගේ. අරක මගේ අත්තගේ. අරක මගේ මහත්තගේ. අරක මගේ පුංචිගේ පුතාගේ. Malli. දැන් අතම කියලා ඉවරද? ඉවර නෑ මහත්තයෝ. උඹට නේද අර හැමතිස්සෙම බොක බර සෙට් වෙන්නේ. මේ පුතා පොඩ්ඩක් ගෙනවෝ. මේ පුතා මේවත් toilet එකක් නෑ. නෑනේ. අයි මහත්තයා පාස් කරලා දෙන්නද? පාස් කරලා දෙන්න නෙමෙයි බං. ඒක උඹ toilet යන්න කොහෙද? අපි මේ කැලේට තමයි යන්නේ. මේ මහත්තයෝ උඹලට පාස් කරලා දෙන්නම් බං. මට මේ කැලේට යන පාර පෙන්න බං. මට ඉන්න බැරුව ඉන්නේ. toilet එකට යන්න ඕන බං. උඹලා යන්නේ කැලේටනේ. මට ඉතින් කැලේට යන පාර හරි වෙන්න. යම් මහත්තයා. අබාබෙතුමා ඉන්ටර්නෙට් මිස්ස බලා ගන්න ඕනේ. මං ගිහින් එන්නම් පොඩ්ඩක් බලලා එන්න. එනවා නේද මහත්තයා? ඉතින් මහත්තයා දෙයාලියා. යා. විශ් මෙයාට මම විස්තර ඔක්කොම පැහැදිලි කරලා කිව්වා. හරිද? දැන් එහෙනම් අපි ඊළඟට යන්නේ නේද? යන්නේද මේ? සභාපතිතුමා කියන කුට්ටියක් ඉදින් ගන්න. ඕනෙල මහත්තයා. මේ වැඩේ හරිද? අපි යන්නේ නැද්ද? යමු තව ඒවල් කර යන්න දියමු. ඔව්. මේ ඒක නෙමෙයි. ලබන මාසේ টয়ලට් එකක් පාස් වෙන්න දෙනවා මේ හැක්කිලි ගමට. මේ අපේ ගමට? ඔව්. මේ මනුස්සයාගේ නම උඩින්ම දාන්න. දාමු. දාන්න ඕනේ මේ
අනික මේ සභාපතිව ගෙදර ගෙන්න ගන්න එපා. ඔක ගෑනුවා. යන්න. හරියට. අර වැඩේ කරලා දෙන්නම්. යන්නේ සභාපතිතුමා. යම්. අපි ආවමත්. හරි තමයි. හරි. මාත්‍යා අර ඉස්සරහා තියෙන ඉඩම් දෙක මගේ ඈ අර ඉඩම් දෙකද? ඔව් අර ඉඩම් දෙක ඔබට මාර ඉඩම් ගොඩන්නේ බං කියන්නේ. එහෙම තමයි අපි ඉපදුනේත් මේකේ මැරෙන්නෙත් මේකේ අපේ ළමයි ඉන්නෙත් මේකේ එතකොට ඉඩම් ගොඩක් ඕනේ නේ. දීගන්නේ අපබලයි. මොකක්ද නිල මේ පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ. අල්ලේ අපි යන්නම්. ඔය ටොයිලට් එක පාස් කරලා දෙන්න හරිද? හොඳයි මහත්තයා හොඳයි හරි අපි යනවා ඈ. හොඳයි මේ ඉඩම් ටික සුද්ධ කරලා තියාගන්න. නැත්නම් කැන්සල් බෝඩ් ගන්නවා. තොප්පියෝ තොප්පි නානා අලියෝ ये बोले सभापतिया तू मुकद्द बोले मेचे लेरंगा कुंड वाले हैं නෑ නානා මහත්තයා මේ අපේ ගමේ කට්ටිය කියන ඉස්තරන් දිනවා කියලා මේක ඒකට මේ පොඩි සමීක්ෂණය තමයි මේ මහත්තුරු ඇවිල්ලා තියෙන්නේ කතා කරා නම් හරි एक ඉස්සරන් දින එක යොඹලා දැන් නැද්ද අපි මේ ගමේ ඉන්නවා එනවාද යද්ද කියලා උඹලා දන්නවනේ අනේ සභාපතියා ඔබ හැමදාම 35 කික 35 තමක් කරනවා යදි තුඩේ එන ගන්නවා සභාපතියා මොකද්ද 35 කතාව? නියම මහත්තයා අපේ කියන්න ප්‍රයිවට් කතන්දර ඒක යොඹලා පල්ලේ ඉඩපු එක 35ට දෙමු අපේ අම්මජාව ගමේදී අපිට නෑ යකෝ මුගේ බඩ ඇවිල්ලා තියෙන 35 උගේ පග කරලා මු එක එන්න එපා එක්ක ඉඳපොට සරි කපනවා සරි ජනේ සභාපතියා යම් ඒකට කොච්චර සෙන්න බර යක පග කාලා සෙන්න බර යන්න ගෙදර සෙනවා එක ඉඳ යබ තුටත් ගුගේ රොබල් තුන් ජන්නේද යුන් එකන් ගන්න පයියෙන් මේ කෙල්ල නෝනා එකන් ඇවිල්ලා මේ කෙල්ලට යන්නද පාරේ යන්න වෙන එකට සෙන්න බර එක යන්න එපා ධම්මතිනි චොපි පල නැත්තම් කපනෝ බෙල්ල සරි යාය මේ පැත්තේ යන්න මේ නිල මහත්තයා මේ අපේ ගමේ ඉන්නේ ආගන්නේ මිනිස්සු ටික සාදිගත බල. ඒක මොකද යොඹලා YouTube ගන්නවා සාදිගත බල. ය බෙල්ල කපගෙන ඉන්නේ යෝනේ අපි යනවා යනවා තමයි තොට්ටිය බලාගෙන තෝ ගිරමට වෙනකේ ගහනවා කැන්සල් බෝ. ගානවා තමයි. නයිද? බබලුමා ළමෙක් ඉන්නවද? ඔව්. එයාලා ගෙදරට තමයි අපි යන්නේ. ඔව්. පොඩ්ඩක් අපි මයන් අහලා යමු විස්තර ටික. ඔව් ගෙදර මහය කන්නයි කියලා මහය කන්නයි කියලා. ඉතින් පුදුම අවුවනේ කියලා කියන්නේ. මොකෝලා? අද සවුල ගෙදර මාටමද? අනේ ඵලයන් ලොකුන්නේ යන්න. නිල මහත්තයා මේ ගමේ ඉන්න පොඩි උන් වැඩිහින්ද කතා කරනවත් දන්නේ නැහැ හරියට. සාදිගත සභාපතිතුමා මේ මෙවුවා මහාංගු වැරදි. මහාංගු වැරදි ඔමක. මේ පොඩි එක. ඒ තාත්තා ගෙදර ඉන්නවද? ඇටි ගිහින් බලනකො. එනවද? මොංගේ දෙමාපියන්ගේ වැරදි. මහාංගුගේ වැරදි. යනවා මෙතනින්. ලව්ගේ ගෙදර මාර්ච් වෙන්නේ. අපි යනවා. සභාපතිතුමා බලනවා සමුදේට ගමේ තියෙන නම පොඩි එක ජලන් ගන්න සභාපතිතුමා නිල මහත්තයා මේක ඉතලා ටොයිලට් යන්න ඇද්ද බං? අර නානා කිව්ව කතාව මතකද මහත්තයා? නානා කිව්ව එක නෙමෙයි බං මට ටොයිලට් උඹ දන්නවනේ බං. ජීදාන මේ මොකක් හරි කරන්නකෝ මේ නිල මහත්තයා අයියෝ මේ ගෙදර කවුරුත් නැද්දෝ? ගෙදර කවුද? ගෙදර කවුරු නැත්තම් බං ගෙවල් හදලා තියේද? ඉනවා තමයි.
ඉබ්බට වැඩ නැහැ මේ ගෙවල් මිනිස්සු නෑනේ. යකෝ ඒ කියලා මිනිස්සු අතර කියලා අපේ කරලා මිනිස්සු අතර වෙන්නේ නේද? නැති වෙන්න ඕන තමයි නේද කීතාවේ මේ. නැත්නම් අපි අපේ නුරාය පඩි මොකුත් කරලා දෙන්නේ නැහනේ. ගෙවල් වල මිනිස්සු නැති වුණාම තමයි අපිට මොකක්යි වෙන්නේ නේද? සහතිකයක් මහත්තයා. ඔව්. ඊට වාද නවත්තලා මේ ආව වැඩේ ගමු මහත්තයා. මොකක්ද මහත්තයා? හරි. මේ ඔයාලගේ මිනිස්සෙම නැද්ද ගෙදර? මනුස්සයා නෑ. ඇයි? මොකද? මේ මහත්තුරු ඇවිල්ලා දෙන මේ සමීක්ෂණයකට මේ. ඔව් ඉතින් අපිට මොකද? මේ ගමේ සමීක්ෂණ කරන වැඩේ මලා පුතේ. ඉතින් ගිහලා බොකක් දාලා නිදා ගන්නවා මම. මගේ බඩට හරි සාලුවක් තියෙනවා. මේ ගමේ මිනිස්සු හරියන්නේ නැහැ. සභාපතිත් ඔක්කොට වැඩි ආපා. අනේ මහත්තයා මං කියලා දාලා පොඩ්ඩක් ඉන්නකෝ. ඉන්න. යන් ඒ තමයි අපි යන් මේ ගමේ පාලකන්නේ මිනිස්සු ඉන්න කීතා යන්. මේ බිල මහත්තයා පොඩ්ඩක් ඉන්නකෝ. පාලකන්නේ මිනිස්සු ඉන්නේ අප්පා. පාලකන්නේ ගම මේ අප්පා. අංකල් අපේ තාත්තා හම්බුනාද? අම්මුණා තමයි සීයා පාල පුතා.